USA audience එකට Facebook page එකක් හදමුද ඉතින් මේ වීඩියෝ එකකින් අන්තිම තප්පර වෙනකන් රැඳ සිටින්න ඉතින් මේ වීඩියෝ එකකින් කියලා දෙනවා හරියටම කොහොමද USA audience එකට අපි Facebook page එකක් හදාගන්න ඉතින් ඒකෙන්ම CM tool කොහොමද CM tool ලැබෙනකම්ම මේ page එක කරගෙන යන්න ඉතින් මේ වීඩියෝ එක තප්පරයක්වත් skip කරන්න එපා මොකද මුල් ටික බැලුවා කියලා page එක හදන්න යන්න නැතුව හැම තප්පරේම වෙනකම් page එකේ ඔක්කොම ටික setup කරලා වෙනකම් වීඩියෝ එක බලන්න ඉතින් අපි යන් අපේ වීඩියෝ එකට මේ වෙද්දිට ඉතින් වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එක බලපු ඔයාලා දන්නවා ඇති අද මොකද්ද මේ වීඩියෝ එකෙන් කරන්න යන්නේ කියලා. ඉතින් මම මේ වීඩියෝ එකේ ඉස්සෙල්ලාම කරේ මට ඉහළම රෙවෙනියු එකක් ගන්න පුළුවන් රටවල් පහ ChatGPT එකෙන් හොයාගත්තා. ඉතින් මට USA audience එක ටාගට් කරලා තමයි මම මේ Facebook page එක පටන් ගන්න යන්නේ. ඉතින් මට ඒ සඳහා ඕන නම් කීපයක් නැත්නම් ප්‍රසිද්ධම නීෂ් කිහිපයක් මට ඇමරිකාව තුළ පවතින නැත්නම් USA තුළ පවතින ප්‍රසිද්ධම නීෂ් කිහිපයක් තෝරගන්න මම ChatGPT එකට මෙහෙම ටයිප් කරලා ආපුවම මට ලැබුණේ මෙන්න මේ වගේ නීෂ් කිහිපයක්. ඉතින් මේ නීෂ් පහෙන් මම වැදගත්ම නීෂ් එක ආයෙසරයක් ChatGPT එකට යවුවාම මට ලැබුණේ ෆයිනෑන්ෂල් පැත්ත. ඉතින් ඒ පැත්තෙන් තමයි මම මේ page එක පටන් ගන්න. ඉතින් ඔයාටත් පුළුවන් මොකද මේ ෆයිනෑන්ෂල් පැත්ත ඇතුළත ගොඩක් ඒ කියන්නේ ක්‍රෙඩිට් කාඩ් වල ඩෙබිට් කාඩ් වල ඒ වගේම ලෝන්ස් වල වගේම ගොඩක් ප්‍රොඩක්ට් වල ඒ කියන්නේ ඇමරිකාව තුළ තියෙන ගොඩක් ප්‍රොඩක්ට් වල ඇඩ්ස් ප්ලේ වෙනවා. ඉතින් ඔයාට එකෙන් ඉහළ රෙවෙනියු එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ පර්සනල් ෆයිනෑන්ෂල් කියන ඒ කැටගරි එක තෝරගත්තට පස්සේ ඒ සඳහා අවශ්‍ය කියන්නේ ඒකට ඕන කන්ටෙන්ට් ಜಾති මොනවද කියලාත් මම ChatGPT එකෙන් අහලා පොඩි අවබෝධයක් අරගත්තා. ඉතින් මට මේකේ ඕනේ තව මේකට ලෝගෝ එකක් නැත්නම් Facebook page එකට ලෝගෝ එකක් සහ cover image එකක් හදාගන්න මට අවශ්‍ය විදිහට prompt එක ලියාගත්තා Gemini AI වලින් නිර්මාණය කර ගැනීමට. ඉතින් මම ඒකත් මේ විදිහට prompt එක ලියාගෙන අවසන් වුණාට පස්සේ මම ඒ prompt එක copy කරන් ගිහිල්ලා ඒ photos හිටන් create කරගෙන දැන් මම යනවා page එකට. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ pages වලට ගිහින් create page වලට ගිහිල්ලා personal යන්න නැතුව ප්‍රොෆෙෂනල් page එකකට පටන් අරන් අපේ නම දාලා ඉතින් ඒකට වා නමක් මෙන්න මේ විදිහට අපි ගත්තා ChatGPT එකෙන්ම. ඉතින් ඒ නම මේ විදිහට පාවිච්චි කරාට පස්සේ ඒකට bio එකක් දෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාගේ category එක මම digital creator කියලා දැම්මේ. ඉතින් මේ වගේම තමයි phone numbers add කරලා ඉතින් අවසානයේදී ඔයාට එනවා ඔයාගේ city town එක නැත්නම් city postal code town වගේ දේවල් add කරන්න. ඉතින් මේකේදී ඔයා මතක තියාගන්න ඕනේ අනිවාර්යයෙන්ම ඇමරිකාවේ තියෙන නගරයක postal code තමයි දාන්න. ඉතින් මම මේක නිව්යෝක් තමයි දැම්මේ address එක city එක නිව්යෝක් zip code එක දැම්මෙත්. ඉතින් මෙන්න මේ විදිහට තමයි address code ඔක්කොම දීලා ඉවරලා අපේ page එක නිර්මාණය කරේ. තව දෙයක් තමයි ඔයා පුළුවන් තරම් American audience එකේ post වල like comment කරන්නේ group වලට add වෙන්න. local audience වල followers වලට invite කරන්න එපා. ඉතින් මේ විදිහට American audience එක target කරලා අපිත් Facebook එකෙන් $1 හොයමු. ඉතින් අනිවාර්යෙන් අපේ subscribe කරන් යන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.